සුබ දවසක් පුතේ. අපි බලමු 3 4 5 ශ්‍රේණි වලට අදාළ දෙමළ වචන කිහිපයක්. හරි පුතේ. යම් දෙයක් තිබෙන හා සතෙකු සිටින බව පැවසීමට මොකක්ද අපි භාවිතා කරන වචනය? ඉරු කෙරදු. යම් දෙයක් කියන්නේ ද්‍රව්‍යයක්. පුටුව, පොත, පෑන, පැන්සල, මේසය මෙන්න මේ දේවල්. මේ දෙයක් තියෙනවා කියලා කියන්නේ. පුටුව තියෙනවා, පොත තියෙනවා, මේසය තියෙනවා. අන්න පුතේ අපි ඒ තියෙනවා කියන්න ඉරු කිරදු භාවිත කරනවා. ඒ වගේම සතෙක් සිටින බව. හාවා ඉන්නවා, ලේනා ඉන්නවා, ගිරවා ඉන්නවා, පූසා ඉන්නවා කියලා මෙහෙම සතෙක් ඉන්නවා කියලා කියන්නේ. අපි ඒත් භාවිත කරන්නේ ඉරු කිරදු වචනේ. පුතේ හොඳට මතක තියාගන්න පුද්ගලයෝ කිසිම කෙනෙක් මේ ඉරු කිරදු හා සම්බන්ධ නැහැ. දෙයක් තිබෙන බව හා සතෙකු සිටින බව පැවසීමට තමයි ඉරු කිරදු කියන වචනේ භාවිත කරන්නේ. හරිද? දෙයක් ද්‍රව්‍යයක් තියෙනවා කියන්න සහ සතෙක් සිටිනවා කියන්න පමණයි. බලන්නකෝ. ඔයාගේ පැන්සල කොහෙද තිබෙන්නේ? උංගල් පෙන්සිල් එංගේ ඉරු කිරදු. උංගල් ඔයාගේ පෙන්සිල් එංගේ කොහෙද ඉරු කිරදු තිබෙන්නේ? ඔයාගේ පැන්සල කොහෙද තිබෙන්නේ? උංගල් පෙන්සිල් එංගේ ඉරු කිරදු. උංගල් ඔයාගේ පැන්සල එංගේ කොහෙද තිබෙන්නේ ඉරු කිරදු. තිබෙන්නේ තිබේ මේ දෙකටම තිබෙනවා සියල්ලටම ලියන්නේ ඉරු කිරදු. ඉරු කිරදු. පැහැදිලිද? ඔයාගේ පැන්සල කොහෙද තියෙන්නේ? නැත්තම් තිබෙන්නේ? උංගල් පෙන්සිල් එංගේ ඉරු කිරදු. උංගල් පෙන්සිල් එංගේ ඉරු කිරදු. ඔයාගේ පැන්සල කොහෙද තියෙන්නේ? උංගල් පෙන්සිල් එංගේ ඉරු කිරදු. මොකද්ද වචනේ? දෙයක් තියෙනවද තියෙන්නේ කියලා අහන්නේ? ඉරු කිරදු. තියෙනවා, තියෙන්නේ, තිබෙන්නේ සියල්ලටම ඉරු කිරදු. දැන් බලමු මේකට දෙන පිළිතුර. මගේ පැන්සල අතන තියෙන්නේ. එනදු පෙන්සිල් අංගේ ඉරු කිරදු. අන්න පුතේ. මගේ පැන්සල අතන තියෙන්නේ. මගේ එනදු පෙන්සිල් අතන අංගේ තියෙන්නේ ඉරු කිරදු. පැහැදිලිද? ඉරු කිරදු. තව එකක් බලමු අපි. ඔයාගේ පුටුව කොහෙද තියෙන්නේ? උංගල් කදිරෙයි එංගේ ඉරු කිරදු. කදිරෙයි කියන්නේ පුටුව. උංගල් කදිරෙයි එංගේ ඉරු කිරදු. කොහොමද පිළිතුර දෙන්නේ? එනදු කදිරෙයි මුන්නාල් ඉරු කිරදු. අන්න මගේ පුටුව ඉස්සරහා තියෙනවා. ඉදිරියෙන් ඉදිරියට ඉදිරිපස ඉස්සරහා මොකද්ද? වචනේ මුන්නාල්. අන්න පුතේ. මගේ පුටුව ඉස්සරහා තියෙනවා. එනදු කදිරෙයි මුන්නාල් ඉරු කිරදු. එනදු කදිරෙයි මුන්නාල් ඉරු කිරදු. දැන් බලමු සත්තු ගැන. බල්ලා කොහෙද ඉන්නේ? කොහොමද අපි අහන්නේ? නායි එංගේ ඉරු කිරදු. බල්ලා නායි කොහෙද එංගේ ඉන්නේ ඉරු කිරදු. අන්න පුතේ. සත්තුන්ටත් මම කිව්වා සත්තු ඉන්නවා කියලා දාද්දි කොහොමද
ඉරුක්කිරදු කියන වචනේ භාවිත වෙන්නේ. ද්‍රව්‍ය වලට වගේම සත්තුන්ට. බල්ලා කොහෙද ඉන්නේ? நாய் எங்கே இருக்கிறது? බල්ලා நாய் කොහෙද එංගේ ඉන්නේ ඉරුක්කිරදු. පැහැදිලි නේද? බල්ලා நாய் කොහෙද එංගේ ඉන්නේ ඉරුක්කිරදු. බල්ලා කොහෙද ඉන්නේ? පැහැදිලිද? நாய் එංගේ ඉරුක්කිරදු. පේනව නේද? ද්‍රව්‍ය නාම වලට වගේම දේවල් වලට වගේම දෙයක් නේද? ද්‍රව්‍යයක් වගේම සතෙක්. ද්‍රව්‍යයක් තියෙනවා කියන්න වගේම සතෙක් ඉන්නවා කියන්නත් ඉරුක්කිරදු භාවිත වෙනවා. බල්ලා කොහෙද ඉන්නේ? நாய் எங்கே இருக்கிறது? අපි කලින් කිව්වා පුටුව කොහෙද තියෙන්නේ? ඔයාගේ පුටුව කොහෙද තියෙන්නේ? නේද? හරි. පිළිතුර බලන්න. බල්ලා එළියේ ඉන්නවා. කොහොමද කියන්නේ? நாய் வெளியே இருக்கிறது. நாய் வெளியே இருக்கிறது. අනුපතේ. බල්ලා நாய் එළියේ කියන්නේ வெளியே ඉන්නවා இருக்கிறது. බල්ලා நாய் ඉන්නවා இருக்கிறது. එළියේ வெளியே. එළියේ வெளியே. එළියේ வெளியே. බල්ලා நாய் ඉන්නවා இருக்கிறது. බල්ලා එළියේ ඉන්නවා කියලා දැන් කොහොමද කිව්වේ? நாய் வெளியே இருக்கிறது. අපි තව බලමු. பூசா කොහෙද ඉන්නේ? பூனை எங்கே இருக்கிறது? பூனை කියන්නේ පූසට. பூனை எங்கே இருக்கிறது? பூசා කොහෙද ඉන්නේ? පූසා ඇතුලේ ඉන්නවා කියලා කියන්නේ කොහොමද? பூனை உள்ளே இருக்கிறது. ඇතුලේ. එළියේ வெளியே. ඇතුළ உள்ளே. பூனை உள்ளே இருக்கிறது. පැහැදිලිද? ඉරුක්කිරදු. එහෙනම් ඉරුක්කිරදු කියන්නේ දෙයක් තියෙනවා කියන්න වගේම පුතේ සතෙක් ඉන්නවා කියන්නත් අපි භාවිත කරන්නේ ඉරුක්කිරදු කියන වචනේ. තියෙනවා ඉන්නවා. තිබේ කියන්න ඉරුක්කිරදු. තියෙනවා තිබෙනවා තියෙන්නේ මේ සියල්ලටම ඉරුක්කිරදු. ඉන්නේ ඉන්නවා සිටිනවා ඉරුක්කිරදු. පැහැදිලිද? ඉරුක්කිරදු වචනේ වෙනස. පුතේ පුද්ගලයින්ට මේ වචනේ භාවිත කරන්නේ නැහැ. ඒක තමයි හොඳටම මතක තියාගන්න ඕන. පුද්ගලයින්ට භාවිතා කරන්න පුද්ගලයෙක් කියන අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා නංගි ඉන්නවා ගුරුවරයා ඉන්නවා කියලා කියද්දී භාවිතා කරන වචනයක් තව තියෙනවා. ඒක අපි මේක කතා නොකරමු. අපි තව දවසක ඒක කතා කරමු. දැන් මේක මතක තියාගන්න. දෙයක් තියෙනවා සහ සතෙක් ඉන්නවා කියන්න ඉරුක්කිරදු තමයි පුතේ භාවිත කරන්නේ. ඉරුක්කිරදු. අපි කතා කරා. උංගල් පෙන්සිල් එංගේ ඉරුක්කිරදු. ඔයාගේ පැන්සල කොහෙද තිබෙන්නේ? අන්න. මොකක්ද උත්තරේ? එනදු පෙන්සිල් අංගේ ඉරුක්කිරදු. මගේ පැන්සල අතන තියෙන්නේ. අතන අංගේ. මගේ එනදු. තියෙන්නේ ඉරුක්කිරදු. පැහැදිලි නේද? ඒ වගේම අපි పూසා කොහෙද ඉන්නේ? பூனை எங்கே இருக்கிறது? අන්න පුතේ සතා
பூசா. பூனை எங்கே இருக்கிறது? பூசா ඇතුලේ ඉන්නවා. பூனை உள்ளே இருக்கிறது. ඇතුලේ உள்ளே. එළියේ வெளியே. ඇතුලේ உள்ளේ එළියේ வெளியே. වචන කිහිපයක්ම අපි ඉගෙන ගත්ත නේද? මේ ටික හොඳින් මතක තියාගන්න ඕන. අපි තව දවසක ඉදිරි ටික සාකච්ඡා කරමු. මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙමුද? සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.